ඉතින් කට්ටිය මොකද වෙන්නේ? නිල් රෝවේ එන ප්‍රශ්න කට්ටිය එක එක කතා කතන්දර කියනවා. දැන් මට කොල්ලෙක් කිව්වා ඉසි ඔබ මොනවාද මේ මට රත්මලාලට එන්න කියලා. තනියම එන්න කියලා ස්ක්‍රීන්ෂොට් උත් තියෙනවා. මම පැය දෙකක් හිටියා හුත්තෝ. පැය දෙකක් හිටියා. පැය දෙකට උඹේ විසිලුත් නෑ බල්ටිත් නෑ. උඹ මං යනකන් ඉඳලා ඉවරලා උඹ මට මගේ ෆෝන් එක බැටරිලා ඔෆ් වෙලා උඹ කියනවා මොනවාද මම මේව කියලා. මම ගෙදර ඇවිල්ලා මට උඹලා ලයිව් දාලා උඹලා කැරි ආතල්නේ උඹලා අරන් තියන්නේ උත්තෝ. උඹලා රෝමෙන් කොහොම ආතල් ගන්නවද උත්තෝ? උඹ මේ ඔක්කොටම ඉස්සෙල්ලා ෆෝන් වැඩ කරන එක නවත්තපන්. ඔන්න වැඩ. ගෑණියෙක්ට කෝල් ගත්තාම ගෙදර ගෑණිට කෝල් එක අරන් උඹ මගේ ගෑණිට කියනවා මගේ අතපය කඩනවා කියලා. මොකෙද්ද උත්තම ගෝද ගැරියෙක් නේ මූණට ගියපන්කෝ. තනියම ආවේ උඹ එක්ක බජාර් පිටින් උඹට කෙරලා යන්න නෙමෙයි උඹ එක්ක කතා කරන්න. උඹ මේ පැය දෙකක් තිස්සේ උඹ බජාරයක් එවල හුත්තෝ මට ගන්න. මොකෙද්ද හුත්තෝ මම ආවනම් ඔහෙට උඹ මෙහෙට ඇවිල්ලා උඹ ලයිව් එකක් දාපන්. එන්නේ ඒකනේ කැරි ගැම්ම. මම ඔහෙට ඇවිල්ලානේ හුත්තෝ උඹලා ලයිව් දාලා තියන්නේ. ලැජ්ජ කරන්න එපා හුත්තෝ. රත්මලානටත් රත්මලානට ආවේ මම මීගමුයි දන්නේ මේ උඹලට එන්න කියලා මේ දෙල්ලන් දැම්මේ. මම ඇවිල්ලා මම කැලණි ගඟත් පැන්නට පස්සේ තමයි උඹලා මේ ආයෙ මට කෝල් කරලා තිබ්බේ. මොක්කුද බං උඹලා කොක්කු මේ අනිකා කේමැක් මේ උඹේ අර ඉස්නුගේ කලිසම ගිහිල්ලා දුන්නාද? ඔය අලුත් කිට් එක අලුත් වීඩියෝ එකේ තියෙන්නේ. ඒ අලුත් කිට් එක මතක් කරලා එකත් ඉල්ලගත්තු එකාටම ගිහිල්ලා දියන් අල්ල ගොයියා වගේ. කෝ ආවේනික එක. උට සිංහල උගන්නපන් උඹලා දෙන්න චක්කරේ 4 වරක් චක්කරේ පුරුදු වෙයන්. හරිද? කැරි ලයින් අල්ලන් දෙන්න එපා. මාත් මීගමුවේ තමයි. මට වීසා තියෙනවා උත් ඕන දැනක උඹලා කිව්වත් නැතත් මම රත්මලානට එනවා. එනවා හෙටත් එනවා අනිද්දත් එනවා. නවත්තන්න බෑ හුත්තෝ පකෙට්ටවත්. හරිද? උඹලා මම කෝල් කරද්දි වරෙන්. උඹලා මේ පැය දෙක තුන ගිහලා පුක දෙන කතා කියන්න එපා කැරියෝ. හරිද? මටත් පයිය නගිනවා. මටත් වීසා තියෙනවා. පෙකිනි වෙල කැපුවේ ලංකාවේ. ඇඹරෙන්නේ නැහැ හුත්තෝ කාටවත් රෝමේ. හරිද? මතක තියාගනින්. හරිද? උඹලා කියපු තැන් වලට ආවා. ඉල්නොයිස් ස්ටුඩියෝ එකට ආවා. උඹලා මොනවද කිව්වේ? උඹලා එතකොට පැක් ගාලා උඹලා නිකන් බොරුවට කයි චාණ්ඩු පාර දාලා නිකන් මේ පයියයි පක ඕන්නේ උඹලා බොරු සද්ද. හරිද? මට නම් අදාළත් නැහැ. හැබැයි උඹලා යරුණම් මරු මචං කවුද මේ ආවේනිකයා? ඌ වචනයක් හොයාගත්තොත් දුවනවා. ආවේනිකයි කිව්වා ලංකාව වටේම දිව්වා. අදාළ නැහැ කිව්වා ලංකාව වටේම දිව්වා. අදාළ නැහැ නෙමෙයි උන් ඇඳලා නැහැ. ආවේනිකයි නෙමෙයි ආවේ ටිකයි. අනේ උඹලා හුකයි පානුයි ලුකයි උඹලා ගැන දුකයි. හරිද? උඹලාට හුත්තෝ ගැව්වෑගේ තනි රයිමෙන් කල්ලියම කඩාගෙන වැටෙන්න. උඹයි මායි දන්න පක. හරිද? උඹලා රැපෙන් ගේමෙන් නම් ගේමෙන් රෝමෙන් නම් රෝමෙන් නැත්තම් උඹලා ඔක්කොම එකට තියලා මං කියනවා ආමෙන්. හරිද? හුකෝ ගන්න එපා කැරි බල්ල ඔක්කොටම කියන්නේ ගේමක් තියනවා නම් ලස්සනට කතා කරලා වර උඹ මට තනියම එන්න කියලා. උඹ කියනවා රත්මලානට වරෙන් බ්‍රෝ තනියම මම එන්නේ තනියම. උඹ එම කියලා මොනවාද බං උඹ අර ලයිව් එක කියන්නේ මම මේ අපේ චණ්ඩි බණ්ඩි ටික තියකෝ මම මාමලයිගේ ගාවට ආවේ රත්මලානට. උඹ එක්ක ගහ ගන්න ආව නම් ඕමනේ මේ හුත්තෝ මම එන්නේ. උඹලා කුඩු කරන්න බලන් මම එන්නේ. ඇඹරෙන්නේ නෑ හුත්තෝ රෝමේ. කියන්න දේවල් ගොඩක් තියෙනවා. උඹලාට මේ කෙටියෙන් කිව්වේ අන්තිමට උඹලාගේ ලයිව් වල උඹලා ඇප දාන්න එපා. BNA රුවියා KG ප්‍රසා ඩ්‍රිල් ටීම් LWA පදනමට ණයයි නේ බං උඹලා සින්දු කරන්න කියලා සල්ලි අරන් මොනවාද බං කයි චාණ්ඩු වැඩ වටේටම පොලු දානවා දඩ දානවා අඩෝ මෙයාපන් අපිට උඹලා හොයාගන්න ලේසි. අපි වාහනවල යද්දි උඹලා හොයන්න තියෙන්නේ බස් හෝල්ට් වල. උඹලා ඉන්නේ බස් හෝල්ට් වල යන්නේ බස් වලනේ. පරිස්සමෙන් යමන්. උඹලාට මේ අතපය මේ චණ්ඩි පගේටෝක් නෙමෙයි. උඹලා මේ මොනවාද බර ආවේනික කොට උට මචං සුපිරි නම බං ආවේනික කොට. මරු නමක් බං. ඒ වගේ නමක් මචං ගායතින් රැප් ශේත්‍රේ කාටවත් නැහැ. ඌ කවුද ඌ රකීම්ව දන්නවගෙන ඌ හකීම්ව දන්නවත් දන්නේ නැහැ. අනේ යමල්ලා බං යන්න උඹලත් එක්ක මේ කියන රැප් ලැජ්ජ කරන්න එපා උත්තෝ 44 කල්ලියක් 44 කල්ලියක් කියලා චක්කරේ දන්නේ නැහැ සිංහල දන්නේ නැහැ. මොනවාද බං මේ කියන කතා ස්ක්‍රීන්ෂොට් මම දාලා තිබ්බනේ උඹලා කතා කරපු වෙලාවලුයි. මං උඹලට කතා කරපු වෙලාවලුයි උඹ දාපු මැසේජස්ුයි. බං ඉසි මොනවාද බං උඹ ඉස්සර කියන්නේ? බ්‍රෝ අපි මේ ප්‍රශ්න අමතක කරමු බ්‍රෝ. තද බ්‍රෝ
අපි මේ ඔක්කොම ප්‍රශ්න අමතක කරලා අපි එකට ට්‍රැක්ස් කරමු. අපි ඔයාලගේ ට්‍රැක්ස් ෂෙයා කරන්නම්. ලැජ්ජ කරන්න එපා ඩෝ. ලැජ්ජ කරන්න එපා. මෙතනින් එහා මට උඹලට දෙයක් කියන්නත් නැහැ. උඹලට මම ඩිස් එකක් ගහනවා. උඹලට ගහනවා මම ඩිස් එකක්. මං අද වෙනකන් උඹලා කියන්නේ ලංකාවේ පළවෙනි ඩිස් එක ගැහුවේ උඹලා කියලානේ. තාම ලංකාවේ පළවෙනි ඩිස් එක ගැහුවේ නැහැ. ගහන්නේ පළවෙනි ඩිස් එක ලංකාවේ මම. එළනේ. මේකත් ඔය කියන්නේ පාතාලේ අර තාලේ ඒ තාලේ මේ තාලේ අපිත් සෙට් වෙන්නේ ඒත්තු කාලේ. ඔය කියන තාලවල පේජ් තියෙනවනේ. ඔය පේජ් වලින් උන්ගෙත් ඔය පබ්ලිසිටි එක දෙනවා වගේ මේකත් උස්සපන්. මේ වීඩියෝ එකත් උස්සලා දාපන් ඔය පේජ් වල. කල්ලියයි අර පල්ලියයි මේකයි ඔක්කොම අල්ලා බලා ගන්න. උඹලට නහය හොටුනේ ඕන. නහය හොටු නම් ගහගෙන ඉඳපන් ගොටු. හරිද? පෙරලන්න එපා පිටු. මට අදාළ නැහැ කාවත්. කෙලෝනවා එලෝ හිටු කියලා. හරිද? එහෙනම් මම බායි කියනවා ලිල් රෝමේ. හරිද? ඇම්බරෙන්නේ නැහැ කොතනවත්. ආය ගමට මිනිහෙක් ආවොත් ඔය වගේ චණ්ඩි හොය ඇම්බරෙන්න දෙපා හුත්තෝ අපේ ගමට ඇවිල්ලා කෝල් එකක් ගහලා බලපන්කෝ. පැය කාලක් විනාඩි 20ක් යන ඉස්සලා ඉන්න තැනක් හොයාගෙන එන. උඹලා මේ මං ගියාට පස්සේ කයි චාණ්ඩු ටෝක් දානවා. ලැජ්ජයි බං ලැජ්ජයි. ඕම කරන්න එපා. ඔයිට වැඩිය මචං ගල් කිස්සේ රත්මලානේ හොඳ කරා ඩයල් ඉන්නේ. උඹලා මේ මිනිස්සුන්ටත් ලැජ්ජ කරනවනේ. මොනවාද බං මේ ලැජ්ජයි හුත්තෝ ලැජ්ජයි. ඉතින් මේ ඔය ප්‍රශ්න වැඩකුත් නැහැ. කට්ටියගේ මොනවද අදහස් උදහස්? එකෙන්ම ප්‍රභා ඉන්නවා. උන්ගේ ඉන්නේ රැළයි මගේ ඉන්නේ එකයි. ඒක ඇති ඔය රැළටම ගන්න. අනිවාර්යෙන් ඩිස් කරන්න ඕනේ නෑ බං. මුන්ට මෙච්චර කල් කිස් කරේ. ඩිස් කරුවොත් මුන් ඉන්නේ මුන්ට මේ ස්ටේටස් එකක් දෙයක් දාලා මේ මුන්ගේ බොක්ක වුණු වෙලා මුන් මේ රජ ටෝක් දෙනවා. ඔව් ඒ පැත්තේ නෙමෙයි කොයි පැත්තේවත් එන්නේ නැහැ. මුන් ස්ටුඩියෝ එකෙන් එළියට බෑලත් නැහැ. මම මේ කෝල් කරලා පැය දෙකක් යනකම් මම ඉන්නද බං. මුන් එනකම් මේ රත්මලානට වෙලා අපේ මාමලා බලනවා මේ මූ මොකද මේ එතකොට මෙච්චරලා ඉන්නේ අරකයි මේකයි කියලා. ලැජ්ජ නැති වැඩ. අලගොයියා වගේ කිට්ටයක් ගාගෙන අනේ මන් දන්නේ නැහැ ඉතින්. දත නැති දෙයියයි මට සල්ලි විසි කරලා ගහනලු. දත නැති දෙයියෝ සල්ලි විසි කරලා ගහන්න එපා. ඔයා සල්ලි කීයක් හරි විසි කරලා දත දාගන්න. දත දාගත්තා නම් ඔයා දත ඇති දෙයියෝ. දැනට දත නැති දෙයියෝ. අනිවාර්යෙන් වටිනවා. මොනවාද? මම ඇදෙනවා. මම 7ට විතර මම ලයිව් වෙන්න ගියේ. මොකද ඔය කට්ටිය මේ සතුටු වෙනවනේ. කට්ටිය අර වීඩියෝස් බල කල්ලි අර මේ වීඩියෝස් බල සතුටු වෙනවා. දැන් මේක බලලා කට්ටිය වකුටු වෙනවා. බල්ලෝ වගේ සමහරු නකුටෝ වෙනවා. ඒ හින්දා මටත් ඔය කක්කුට්ටෝ වගේ ඇදේට යනුන්ට පද කියලා දෙන්න පුළුවන් පේලි. උන් අල්ලලා දාලා වහන්න පුළුවන් ගෝණි පිටින්. වැඩක් නැහැනේ ඕවා කරලා. එකෙන්ම ආවේනික කොටාව අමතක කරන්නේ නැහැ. මම නම් පට්ටාසයි ඩයල් එකට සිංහල පන්තියකට අරන් යන්න ඕන. ඔව් අනිත් උංග ගණන් පන්තියට අරන් යන්න ඕන. 4 වරක් චක්කරේ 4 වරක් 11 11 වරක් 4ද මොනවාද මන් දන්නේ. ඊළඟ ට්‍රැක් එක ගහන්න කියනවා 11 වරක් 10 11 වරක් 20. මුන්ට 7 වරක් චක්කරේ පුළුවන්ද දන්නේ නැහැ හැබැයි. මෙලෝ රාක්දෑ යකෝ. මම මේ උන්ගේ ගමට ගිහිල්ලා මම මේ උන්ට කතා කරලා උන් ලයිව් දානවා. අම්මට හිගේ මුන් පොඩි එකෙක්ටවත් කනේ පාරක්වත් ගහලා නැති උන්ද කොහෙද? නැත්තම් නිකන් මේ ගමට